එලෝ කට්ටිය කොහොමද ඉතින් අද ඇවිල්ලා ඉන්නේ ලස්සන දියැලක් බලන්න යන්න. යන අතරතුර ලස්සන ප්ලේස් එකක් හම්බුණා. හොඳ view point එකක්. මාරම ලස්සනයි. යන තැන ගැන කිව්වොත් අපි යන්නේ අද සුදාගල එල්ල බලන්න. ඔයගොල්ලෝ දැන් අහලා ඇති සුදාගල ග්ලැම්පින් සයිට් එක. ග්ලැම්පින් සයිට් එකක් තියෙන්නේ මේ කිට්ටුවම තමයි. ඒ කිට්ටුවම තමයි අපි මේ බලන්න යන ඇල්ලක් තියෙන්නේ මේ කුරුවිට ප්‍රදේශයේ. ඉතින් අපි යන්න කලින් මේ ලස්සන view එකත් බලාගෙනම යන්න. ඉතින් guys මෙතනට එන්න විදිය ගැන කිව්වොත් සුදාගල ඇල්ල බලන්න යන ඔයාලා එන්න ඕනේ කුරුවිට ටවුන් එකට ඇවිල්ලා කුරුවිට රත්නපාරේ කිලෝමීටර් 6ක් විතර එන්න ඕනේ. ඒද්දි තමයි මෙන්න මේ සුදාගල view point එක හම්බෙන්නේ. මෙතන ඉඳන් වැඩි දුරක් නැහැ සුදාගල ඇල්ලට. සුදාගල ඇල්ල බලන්න යමු අපි. ඉතින් guys ඔන්න අපි ආවා ලස්සන සුදාගල ඇල්ල බලන්න. හරිම ලස්සන දියැලක්. මේක ගැන කිව්වොත් කැලයක් අස්සේ අනි වෙලා ඉන්න වැඩි ප්‍රසිද්ධ නැති තාම ලස්සන දියැලක්. ඔයාලා දකින්න නැති ඔයාලට බලා ගන්න පුළුවන් මේ දියැලේ සුන්දරත්වය. හරිම ලස්සනයි. අපට වටපිටා වුණත් කොළ පාටට බලන හැම පැත්තෙම ගස් කොළන් විතරයි. හරිම ලස්සන වටපිටාවක් තියෙන එකයි. ඔයාලත් බලා ගන්න.
ඉතින් guys රත්නපුර කුරුවිට කියලා කිව්වම අපි කාටවත් අමතක නොවෙන දියැලක් තියෙනවා. ඒ තමයි හැමදෙනාම වගේ දන්න බෝපත් ඇල්ල. ඉතින් මේ රත්නපුරට ආපු වෙලාවේ බෝපත් ඇල්ල අමතක කරන්නේ කොහොමද? අපි එහෙනම් බෝපත් ඇල්ල බලන්න යමු. ඉතින් guys ඔන්න ආවා අපි බෝපත් ඇල්ලට. බෝපත් ඇල්ලට එද්දි ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 50ක් වෙනවා. බයික් එක හරි ඔයාලා එන වාහනේ පාක් කරනවා නම් පාක් කරන්නත් පුළුවන්. ඊට අමතරව මෙතනට ටිකට් කවුන්ටර් එක ළඟටම ඔයාලගේ වාහනෙන් එන්නත් පුළුවන්. හැබැයි වාහනේ තියෙන සුරක්ෂිතභාවය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඉතින් guys ඔන්න අපි ආවා බෝපත් ඇල්ල බලන්න. guys බෝපත් ඇල්ල බලන්න යනවා නම් මේ විදියට වතුරේ ඇවිදගෙන තමයි යන්න වෙන්නේ බිය ඇල්ල බලන්න අපිට. එහෙම නැතුව යන්න විදියක් නැහැ. ඉතින් guys ඔයාලට පේනවා ඇති සෑහෙන්න පිරිසක් ඉන්නවා මේ බෝපත් ඇල්ල බලන්න ඇවිල්ලා. ඒ වගේම බෝපත් ඇල්ලේ නාන්නත් ඇවිල්ලා. සුදාගල ඇල්ල වගේ නෙවෙයි. ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් විදිහට මේ බෝපත් ඇල්ල අපිට හඳුන්වන්න පුළුවන්. සෑහෙන්න දුෂ්කරතාවයන් වලට මුහුණ දීලා අපි දැන් මේ දියැල්ල ආසන්නයටම ඇවිල්ලා ඉන්නේ. මේ දියැල්ල බලන්න එද්දී ඇලපාර පහු කරලා ඇලපාර මැදින් තමයි එන්න ඕනේ ඇවිල්ලා මෙන්න මේ ප්‍රදේශයට. ඉතින් ඔන්න guys ඇවිල්ලා ඉන්නේ බෝපත් ඇල්ල ආසන්නයටම. දැන් බෝපත් ඇල්ල පේන මානේ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති.
මේ ඇල්ලට බෝපත් ඇල්ල කියන නම හැදෙන්න ප්‍රධාන හේතුව තමයි මේ දිය ඇල්ලේ තියෙන බෝකොලයක හැඩයක් ගත්ත ස්වභාවය හින්දා තමයි මේ දිය ඇල්ලට බෝපත් ඇල්ල කියලා කියන්නේ. ඒ වගේම ටිකක් සැරයි වතුර පාර ටිකක් රළු වතුර පාරක් තමයි එන්නේ. උඩ හරියට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් රතු කොඩි ගහලා තියෙනවා. ඒ කියන්නේ හරියට යන්න එපා කියලා කොඩි ගහලා ඒක අපිට පෙන්නලා තියෙනවා. අදට වීඩියෝ එක නවත්තනවා guys. ඉතින් හැමදාම වගේ අදත් මතක් කරන් තියෙන්නේ channel එක subscribe කරමු නැති යාළුවෝ ඔක්කොම channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් share කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න. ඒ වගේම like කරන්න, comment කරන්න. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා.